සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔන්න අද සුපුරුදු පරිදි මම ආව ඔයාලගේ ගෙදරට අලුතින් ව්‍යාපාරයකට නව අදහසක් දෙන්න හිතාගෙන මෙන්න මේ පුංචි වීඩියෝ එක අරගෙන. ඉතින් ව්‍යාපාර අවස්ථා කීපයක්ම අද වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ තුලින් ඔයාට අදහස් කීපයක්ම ගන්න පුළුවන් මගේ යාළුවනේ ව්‍යාපාර සම්බන්ධව. එහෙනම් වීඩියෝ එක නරඹන්න ආරාධනා කරන ගමන් අපි යමු මගේ යාළුවනේ වීඩියෝ එකට. ඔයාලා හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්න යාළුවනේ ඔය ඈත පේන ගහ ඔයාට හිතා ගන්න පුළුවන්ද මොකක්ද කියලා? බලන්නකෝ. දැන් නම් අඳුර ගන්න පුළුවන් නේද? මේ ඇත්තටම මොකද්ද මගේ යාළුවනේ මේ කරපිංච ගහක්. ඉතින් මේ වෙලේ කරපිංච ගස් කිහිපයක්ම හදලා තියෙනවා. ඉතින් මේ විදිහට කරපිංච ගස් කීපයක්ම හදන්න හේතුව ඇයි කියලා ඔයාලා දන්නවද මගේ යාළුවනේ? ඒකට හේතුව තමයි මෙන්න මේ කරපිංච මෙන්න මේ විදිහට මිටි බැඳලා අලෙවි කරන්න හැකි නිසා තමයි ඒ විදිහට කරපිංච ගස් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නේද මගේ යාළුවනේ මේ විදිහට කරපිංච මිටි බැඳලා අලෙවි කරන්න. මොකද කරපිංච කියන එක හැම කෑම එකකටම අපි දානවනේ. හරි ගුණදායක දෙයක්. ඒක හින්දා හැමෝම මිලට ගන්නවා. ඔන්න ඔයාට හොඳම අවස්ථාවක්. සාමාන්‍ය නාගරික පැත්තක ජීවත් වෙන අයට ගොඩක් වෙලාවට කරපිංච කියන එක හොයාගන්නම නැති තරම්. ඒකින්ද ඔයාට පුළුවන් මගේ යාළුවනේ මෙන්න මේ විදිහට කරපිංච මිටි බැඳලා අලෙවි කරන්න පුළුවන් නේද? ඉතින් ඔයාලට පේනවා මේ කරපිංච මිටියත් එක්කම රම්පේ කොලයකුත් තියලා තමයි බදින්නේ. ඉතින් කරපිංච විතරක් නෙවෙයි. එතකොට රම්පේ කොලයකුත් ඒකට යනවා. ඒක හරියම වටිනවා නේද මේ වගේ දෙයක් ඒ විදිහට දැම්මහම. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ කරපිංච ගහක් හැදුවා කියන්නේ ඒක කාලයක් පවතින දෙයක්. ඔයාට ඒක කප්පාදු කරන්න පුළුවන් නේ. එතකොට අලුතෙන් ආයෙ දළු වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට කරපිංච වගාවක් කරන්න. ඒ කරලා කරපිංච මිටි බඳිනවා විතරක් නෙමෙයි. මම කියවනේ මේ තුලින් ඔයාලට ව්‍යාපාරික අවස්ථා ගණනාවක් හඳුනා ගන්න පුළුවන් කියලා. ඉතින් අනිත් එක ගත්තොත් කරපිංච වගාව තුලින් ඔයාලට පුළුවන් නේද කරපිංච විජලනය කරන්න. මොකද එහෙම කරද්දී ඔයාට ලංකාවේ තුල වෙළඳපොළක් විතරක් නෙමෙයි විදේශ වෙළඳපොළක් පවා හදා ගන්න පුළුවන් විජලනය කරන දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා නේ පිට රටවල් වල. ඉතින් එහෙම පිටරට යවන තැන් බලලා ඔයාට හොයලා බලලා මේ වගේ දේවල් ඒ වගේ තැන් වලට අලෙවි කරන්න පුළුවන් නේද? ඒ වගේම කරපිංච කුඩු එක හදන්නත් පුළුවන් නේද? ඒ වගේම තුන්වෙනි අවස්ථාව විදිහට ගත්තොත් කරපිංච මිශ්‍ර කරලා හදන හොඳ තෙල් එකක් ඔයාලට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මූලික දැනුමක් අරගෙන ඔයාලට පුළුවන් ඇත්තටම කරපිංච තෙල් එක හදන්න පුළුවන්. ඉතින් ගොඩාක් වටිනවනේ. ඔන්න ඔය විදිහට මගේ යාළුවනේ කරපිංච ආශ්‍රිතව නිෂ්පාදන ගණනාවක් වාට ඔයාගෙම කියලා පුංචි බිස්නස් එකක් විදිහට කරගෙන යන්න හැකියාව තියනා නේද? මේ දේවල් කරන්න ඔයාට මහා ලොකු මුදලක් වැය වෙනවද නැහැ නේද? පුංචි දෙයක් විතරයි කරන්න තියෙන්නේ. ඉතින් හරියට මේ දේවල් කරොත් ඔයාට හොඳ ගමනක් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් නේද? ඒ වගේම තවත් දෙයක් පෙන්වන්න තියෙනවා ඔයාට පුංචි අදහසක් දෙන්න මේ වෙලේම තිබ්බ දෙයක් මගේ යාළුවනේ. මොනවද බලන්නකො මේ මඤ්ඤොක්ක නේද? ඉතින් ඔයාට පේනවද මේ වෙලේ යායක්ම ඈතට යනකම් හදලා තියෙන්නේ මොනවද කියලා? මඤ්ඤොක්ක හදලා තියෙන යාළුවනේ. ඉතින් ඔයත් මමත් ඉපදිලා ඉන්න මේ මව්බිමේ මේ සාරවත් බිම අපතේ නොයා නිසි ප්‍රයෝජන ගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. අපිට නිකන් ඉති මුදල් අතට හම්බ වෙන්නේ නෑ නේද? පුංචි කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්නට ඕනේ. පේනවද? මේ තමයි අනාගතයේ අස්සන්න නේද? ඉතින් මේ දේවල් වලට ලොකු මුදලක් වැය වෙනවද නැහැ? තමන්ගෙම පවුලේ කට්ටිය එකතු වෙලා මේ වගාවක් කරන්න පුළුවන්. උත්සාහය කියන එකයි අවශ්‍ය වෙන්නේ. මහා ලොකු මුදල් වැය වෙන්නේ නැහැ මේ දේවල් වලට. මොකද අපිට සාරවත් භූමියක් හම්බ වෙලා තියෙනවා. ඉතින් හිතුවොත් මගේ යාළුවනේ ඕනම දෙයක් කරන්නට පුළුවන්. මේ මඤ්ඤොක්ක වගාවට අමතරව ඔයාලට මම තවත් දෙයක් පෙන්නන්නම්. මොකද්ද වගා කරලා තියෙන්නේ කියලා බලන්න කොහොමද? බැස යන ඉරේ හවස් ජාමේ හරි ලස්සනට පේන විදිහ පේනවද වෙලේ ආයට? හරි ලස්සන ආලෝකයක් විහිදවමින් ඉතින් මුළු පරිසරයම මේ මුළු ගම්මානයම ආලෝකමත් කරමින් ඔන්න ඉර බැහැගෙන යන්න සූදානම්. ඉතින් ඒ අතරේ තමයි මම ඔයාලට මේ දේවල් පෙන්වන්න ආවේ පුංචි වීඩියෝ එකකින්. මම කිව්වනේ තව දෙයක් තියෙනවා පෙන්වන්න කියලා. බලන්නකො මේ මොනවද කියලා. මේ තමයි මේ වෙලේ මෙක් පැත්තක හදලා තියෙන දෙයක්.
මොනවාද මේවා? මේ ගුණදායක පළතුරක් නේද? ඉතින් මේ තමයි කටු අනෝදා. ඒ වගේම ගොඩාක් ලෙඩ රෝග වලට ගුණදායක ඔසුවක් කිව්වොත් නිවැරදි නේද? ඔයාලා දන්නවද මගේ යාළුවනේ මේ කටු අනෝදා පවුඩර් එක හදනවා. මේ දේවල් විජලනය කරලා ඉවර වෙලා තමයි මේ දේවල් සිදු කරන්නේ. ඒ වගේම මේ කටු අනෝදවල ගස්වල තියෙන කොළ පවා වියලලා කුඩු කරනවා. ඉතින් මේක ඇත්තටම ඖෂධයක්. ඉතින් මම මේ වීඩියෝ එක තුල කියලා දුන්න කරපිංච වගාවේ ඉඳලා මෙන්න මේ කියන කටු අනෝද වගාව දක්වා මම කියවන නිෂ්පාදන ගණනාවක් කරන්න පුළුවන් කියලා. ඔයාලා බලන්න ඇතිනේ මේ නිෂ්පාදන කොහොමද අලෙවි කරන්න කියලා නේ. මගේ යාළුවනේ අලෙවි කරන්න හොඳම තෝතැන්න තමයි ඔයාලට ඔන්ලයින් බිස්නස් එකක් විදිහට මේ දේවල් කරගෙන යන්න පුළුවන් නේ. ඔයාගේ ගෙදර ඉඳන්ම මේ දේවල් සිදු කරන්නට පුළුවන්. දන්නවද ඔන්ලයින් බිස්නස් එකේ තියෙන වාසිය? ඔයා ගමක් ඇතුලේ අලෙවි කරනවා නම් ඔයාගේ මේ දේවල් ගන්න ඔයාගේ ගමාවට කට්ටිය විතරයි. හැබැයි ඔන්ලයින් බිස්නස් එකක් කරා මගේ යාළුවනේ ඔයාව මුළු ලෝකයක් හඳුනා ගන්නවා. ඔයාගේ මේ බිස්නස් එක මුළු ලෝකයක් දකිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ පුංචි බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් උත්සාහ කරන්න කියලා මම අවසන් වශයෙන් සඳහන් කරනවා. මම විශ්වාස කරනවා මේ තුලින් පුංචි හරි අදහසක් ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඇති කියලා. ඒ වගේම මේ දේවල් සිදු කරන්නේ කොහොමද, අලෙවි කරන්නේ කොහොමද කියලා පුංචි අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඉතින් මගේ යාළුවනේ අදට මම මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ.